අයිබෝවන් සුබ දවසක් ඔබට රැකල්ගේ YouTube channel එකට ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ විස්තර අරගෙන ඉන්නේ ලංකා බැංකුවේ අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර. එහෙම නැත්නම් Post of Training Staff Assistant කියන තනතුරට අභාර්ථ පවතින බවත් ඔවුන් ඒ සඳහා ඔබව බඳවා ගැනීමට සූදානම් බවත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක දක්වලා තියෙනවා. ඉතින් අපි ලංකා බැංකුවේ වෙබ්සයිට් එකට ගියාම මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අවසාන දිනය 2025 මැයි 24 වෙනිදා. තව ටික දවසයි තියෙන්නේ. අපි බලමු මොනවද විස්තර කියලා. මුලින්ම තියෙනවා යෝග්‍යතා නිර්ණායක. ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ඊළඟට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මව් බස ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අතිරෙක් විෂයන් හැර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක්වරකදී ඒ කියන්නේ එක සිටින් එකකදී වන් සිටින් වලදී ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ මව් බස ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් ඇතුළුව විෂයන් 5කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම අපොස උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය දැනුම සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හැර එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මේන් සබ්ජෙක්ට් 3 A level වලදී දැන් උදාහරණයක් විදිහට ඔයා මැත්ස් කරපු කෙනෙක් නම් ඔයාගේ මේන් සබ්ජෙක්ට් 3 කම්බයින්ඩ් මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි අන්න ඒ වගේ සමහර කෙනෙක් දැන් බයොලොජි නම් බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් ඔය වගේ මොනවා හරි ඔයාගේ ප්‍රධාන සබ්ජෙක්ට් 3 එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් A level රිසල්ට්ස් ආපු නංගිලා මාලිලාට හොඳ අවස්ථාවක් මේක ලංකා බැංකුවට එකතු වෙන්න. ඔයාලට අපි ආරාධනා කරන අප ඔයගොල්ලෝට කියනවා ඔයාලා කැමැත්තෙන් හිටියනම් මෙන්න ඔයගේ අවස්ථාව. වෙනත් සුදුසුකම් ගත්තාම ඉහළ මට්ටමේ අන්තර්පොත්කල සම්බන්ධතා සහ sannivedana හැකියාවක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයාට හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ. ඒත් එක්කම උත්සාහය කැපවීම තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. කාලානුබද්ධ ඉලක්කානුව සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. වයස ගත්තාම ආයුධම්පත් බාර ගන්න අවසාන දිනයට වයස අවුරුදු 24ක් හෝ ඊට අඩු විය යුතුය. අවුරුදු 24ක් හරි ඊට අඩු වෙන්න ඕනේ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් නියමයන් හා කොන්දේසි ඊළඟට දක්වලා තියෙනවා පුහුණු කාල සීමාව අවුරුදු 2ක් මේ පුහුණු කාලය තුළ මාසික දීමනාවක් ලැබෙනවාට පළමු වසර සඳහා මාසෙකට රුපියල් 55000ක්ද දෙවැනි වසර සඳහා මාසෙකට 70000ක්ද ඔබට ගෙවනවා. මේ තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවට විවෘත සේවයට ඇතුළත් වෙනවා. පුහුණු කාල සීමාව තුළදී බැංකුව සෑහීමකට පත්වන විදිහට ඔයා වැඩ කරලා තිබ්බොත් වගේ පර්ෆෝමන්ස් හොඳින් පෙන්නලා තිබ්බොත් ස්ථීර සේවයේ මාණ්ඩලික සහකාර එක ශ්‍රේණිය ඔබව ස්ථීර කරනු ලබන. ඉතින් ඔයාට හොඳම හොඳ අවස්ථාවක් මේක. කාර්යාල වේලාවෙන් පසුව සහ සතියාන්ත නිවාඩු දිනවල සේවය අපේක්ෂා කරනවා ඔබ. ඒත් එක්කම කළමනාකාරීත්වය විසින් වෙනත් ආකාරයකින් තීරණය කරනු ලැබුවොත් මිස අභ්‍යාසලාභීන් අවම වශයෙන් අවුරුදු 5ක අනිවාර්ය කාල සීමාවක් පුහුණු කාලයද ඇතුළත තබාව අනුයුක්ත කර ඇති පළාතේ සේවය කරන්න ඕනි කියලා තමයි කියන්නේ. ඊළඟට අපි බලමු තෝරා ගැනීමේ පටිපාටිය. තරඟ විභාගයකින් අනතුරුව ලැයිස්තුගත කරනු ලබන අපේක්ෂකයන් සඳහා පවත්වන ඉන්ටර්විව් එකක් මගින් තමයි තෝරාගන්නේ. තෝරා ගැනීම අදාළ පළාත්වල අවශ්‍යතා මත පදනම් වෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්න පළාත්වලට අනුව තෝරා ගැනීම වෙනස් වෙන්න පුළුවන්. පේපර් එක ගත්තාම දැන් මම මුලින් සඳහන් කළා තරඟ විභාගයක් මෙතන තියෙනවා කියලා. එතකොට පහත සඳහන් ප්‍රශ්න පත්‍ර විභාගෙදී සලකලා බලමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය දැනීම බුද්ධි පරීක්ෂණය සහ තොරතුරු තාක්ෂණය ගැන දෙවෙනි පේපර් එකේ ඉංග්‍රීසි පේපර් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. තරඟ විභාගයෙන් ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් ලැයිස්තුගත කිරීම සඳහා පමණක් භාවිතා කරනවා. අවසාන තෝරා ගැනීම සිද්ධ කරන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්න ලකුණු මත පමණයි. ඒ කියන්නේ මේ එක්සෑම් එක තියෙන්නේ ඉන්ටර්විව් එකට තෝරගන්න ඕනි පිරිස අඳුර ගන්න විතරයි. ඊට පස්සේ මේ තනතුරට බඳවා ගැනීම ඉන්ටර්විව් එක හරහා තමයි සිද්ධ වෙන්නේ. අද කිරීමේ පටිපාටිය ගත්තාම ලංකා බැංකුවේ වෙබ්සයිට් එකේ
තියෙනවා කරියස් යටතේ දැන් අපි ඉන්නෙත් ඒකේ තමයි. එතන තියෙනවා ඇප්ලිකේෂන් එක. එතකොට 2025 මැයි 24 වෙනි දින හෝ ඊට ප්‍රථම ඔයාගේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න. ඉස්සරහා වැඩ කටයුතු වලට ආයුධම් පත්‍රයේ යොමු අංකය මෙතන යොමු අංකයක් තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර් එකක් ඒක ඔයා ගාව තියාගන්න නැති කරගන්නේ නැතිව. ඒත් එක්කම කියනවා කැරියර්ස් පේජ් එකේ තියෙන අපේක්ෂකයන් සඳහා වන උපදෙස් සැලකිල්ලෙන් යුතුව කියවා දීලා තියෙන උපදෙස් අනුව ඔන්ලයින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනි කියලා. ඒත් එක්කම අපේක්ෂකයන් Taman කැමති එක් පළාතක් පමණක් තෝරගන්න ඕනි. යම් අපේක්ෂකයන් පළාත් එකකට වඩා තෝරගන්නේ නම් ඒ ඇප්ලිකේෂන් එක ඒගොල්ලෝ සුදුසුකම් නැති නුසුදුසු ඇප්ලිකේෂන් එකක් විදිහට ඉවත් කරනවා කියලා කියනවා. ඔන්ලයින් අයදුම් කරන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ලබලා දෙන අයදුම් පත්‍ර විතරයි බාරගන්නේ. ඉල්ලුම්පත් බාරගන්න අවසාන දිනට ඉහත නියමිත යෝග්‍යතා නිර්ණායක සපුරා නොමැති හෝ වැරදි තොරතුරු ඉදිරිපත් කරලා තියෙන ඉල්ලුම්පත් බඳවා ගැනීමේ ඕනෑම අධියරකදී කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවා කියලත් සඳහන් වෙනවා. ඒත් එක්කම ආයුධම්කරු විසින් මේ ගොළන් වෙබ්සයිට් එකේ තියෙන HR මැනේජ්මන්ට් කියන එක යටතේ පිවිසිය හැකි මානව සම්පත් කළමනාකරන පිටුවේදී බඳවා ගැනීම සඳහා වන පෞද්ගලික දත්ත ආරක්ෂණ දැන්වීම ඉල්ලුම් කරන අවස්ථාවේදී කියවලා ඒක පිළිගන්න ඕනේ කියලත් සඳහන් වෙනවා. බැංකුව වෙත කුමන අයුරකින් හෝ බලපෑමක් කිරීම මේ තනතුරට ඔබේ නුසුදුසුතාවය පෙන්වන එක කරුණක් කියලත් කියනවා. තෝරා ගනු ලබන අයදුම්කරුවන් පමණක් කැඳවීමේ අයිතිය බැංකුව සතුටින් බැංකුව තමයි අවසාන තීරණය ඔබට ලබලා දෙන්නේ. මේ විදිහට තමයි විස්තර දෙන්නේ. එකට ගියාම මෙතන අපිට instructions to candidates කියලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ ආයුධම් කරන්න කියන එකෙන් අපිට මේ apply කරන procedure එකට එන්න වෙන්නත් පුළුවන්. අපි මුලින්ම මේ instruction to candidates කියන එක බලමු. ඒක ක්ලික් කරාම අපිව මෙන්න මේ වගේ තැනකට අරගෙන යනවා. එතනදී තියෙනවා submit your online application on or before 24th of May. ඒ කියන්නේ මේ මාසේ 24 වෙනිදාට හරි ඊට කලින් හරි වගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඔන්ලයින් විතරයි ඔයාලගේ ඇප්ලිකේෂන් බාරගන්න වෙනත් විදිහකින් ලැබෙන ඒවා මේ බාරගන්නේ නැව ප්‍රතික්ෂේප කරනවා කියලාත් කියනවා. ඒත් එක්කම මෙතන විශේෂයක් කියලා තියෙනවා. It's strongly advised not to use mobile phone to fill the online application since some of the features may not be worked properly in the mobile phone's browser. එහෙම සඳහන් කරනවා. ඒ කියන්නේ ඔයාලා මේක ෆිල් කරනකොට ෆෝන් එකෙන් නැතුව ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ඒ වගේ මොකක් හරි එකක් පාවිච්චි කරන්න මොබයිල් ෆෝන් එකකින් පාවිච්චි කරොත් ඒකව පාවිච්චි කරොත් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න සමහර විට සමහර ෆීචර්ස් හරියට මොබයිල් ෆෝන් එකේ තියෙන ඒ අදාළ ස්ක්‍රීන් එකේ පේන්නේ නැති වෙයි කියලා තමයි මෙතන කියන්නේ. ඒ හින්දා ඔයා මේක ෆිල් කරනකොට මේ ඇප්ලිකේෂන් එක දානකොට ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි යූස් කරන්න. ඒත් එක්කම කියන do not wait till last day to apply online in order to avoid unnecessary system delays due to large number of online applications. ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා ඇප්ලිකේෂන් එක දාන්න. මොකද අන්තිම මොහොතේ සිස්ටම් එක ඩිලේ වෙන්න පුළුවන්. මොකද විශාල පිරිසක් මේකට ඇප්ලිකේෂන් දාන හින්දා. ඔය විදිහේ විස්තරට යමු මුලින් කියනවා. ඊට පස්සේ තියෙන instruction to the candidates regarding the online application. ඊට පස්සේ තියෙනවා please read the vacancy advertisement carefully. Advertisement එක හොඳින් කියවලා those who do not fulfill the eligibility criterias එහෙම තියෙනවා. කියන්නේ මේක හොඳට කියවලා ඔයාට මේකේ එලිජිබල් වෙන්න ඔයාට මේ සුදුසුකම් හරි විදිහට ඒගොල්ලෝ කියලා තියෙන විදිහට නැත්නම් ඒගොල්ලෝ ඇඩ්වයිස් කරන ඇප්ලයි කරන්න එපා කියලා. මොකද ඒ ඇප්ලිකේෂන් කිසිම සැලකිල්ලකට නොගෙන මුල් මට්ටමේම ෆස්ට් ස්ටේජ් එකෙම ඉවත් කරනවා කියලා තමයි කියන්නේ. මුලින්ම ඊට පස්සේ තියෙනවා ෆස්ට් රෙජිස්ටර්. ඔයාට මේගොල්ලෝගේ පෝර්ටල් එකේ කරියර් පෝර්ටල් එකේ ඔයාට account එකක් හදාගන්න වෙනවා. ඔයාට valid email address එකක් දෙන්න ඕනි. එතකොට ඔයාට ඒ email address එකට එනවා activation email එකක්. If you have not received the email within a reasonable time, please check your spam folder. ඒ කියන්නේ
සැලකිය යුතු කාලයක් ඇතුළත ඔයාට ආවේ නැත්නම් මේ ඇක්ටිවේෂන් ඊමේල් එක ඔයාගේ ස්පෑම් ෆෝල්ඩර් එක බලන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ ඊමේල් එකට ගියාම එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට ඊමේල් එකක් ඇවිල්ලා තියෙන ලින්ක් එක ක්ලික් කරාම ඔයාට ආපහු ඔයා දුන්න ඊමේල් පාස්වර්ඩ් වලින් මේ account එකට log වෙන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ කියනවා after successfully signing add the job position to the cart, select the radio button and click apply button. ඔය විදිහට තමයි කියන්නේ. එතකොට සයින් වුණාට පස්සේ again සයින් වුණාට පස්සේ job position එක කාඩ් එකට ඇඩ් කරගෙන එතන තියෙනවා රේඩියෝ බටන් එකක්. ඒක ක්ලික් කරන්න. එතන තියෙනවා apply කියලා බටන් එක. ඊට පස්සේ mandatory fields අනිවාර්යෙන්ම ඔයා fill කරන්න ඕනි හරි විදිහට. ඊට පස්සේ the personal tab, qualification tab and general tab are mandatory. මෙන්න මේ tabs අනිවාර්යෙන්ම fill කරන්න ඕනි tabs විදිහට තමයි තියෙන්නේ. Therefore you may skip the experience tab and achievements tab and keep blank. මේවා mandatory. අනිත් ඒවා ඔයාට blank විදිහට තියන්න පුළුවන් කියලා සඳහන්. ඒත් එක්කම සඳහන් කරනවා under the personal tab in the preferred place of assignment you should mention only one province. ඔයාව මේකට තේරීපත් වුණොත් මොන ප්‍රොවින්ස් එකටද ඔයාව සයින් කරන්න කියන එකට එක ප්‍රොවින්ස් එකක් විතරක් ඔයා මෙන්ෂන් කරන්න ඕනි. එහෙම නැති වුණොත් if you type more than one provinces your application will be rejected as per the paper advertisement. එහෙම නැති වුණොත් ඔයාගේ කියන්නේ ඔයා එක ප්‍රොවින්ස් එකකට වඩා මෙතන ටයිප් කරලා තිබ්බොත් ඒ කියන්නේ පළාත් කිහිපයක් සඳහන් කරලා තිබ්බොත් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා කියලා තියෙනවා. So under the qualification tab, please select both A-level and O-level qualifications separately. qualification tab එක යටතේ A-level සහ O-level qualification දෙකම වෙන වෙනම select කරන්න කියලා කියනවා. At the relevant subjects one by one as per your result sheet. ඔයාගේ result sheet එක අනුව subjects one by one ඔයාට මෙතෙන්ට select කරන්න වෙනවා කියලා කියනවා. උදාහරණයක් දෙන්න මෙතන තියෙනවා 200 select 201 සිංහල or Tamil language එක ඔයාගේ mother language එක විදිහට. ඔන්න ඔය විදිහට තියෙනවා. අපි ගිහලා බලමු වෙනම. ඊට පස්සේ තියෙනවා after adding all the relevant subjects, click add qualification button and your results will be shown in the table below. ඔයා ඔක්කොම subjects add කරාට පස්සේ add qualification කියලා button එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක click කරාම table එකක ඔයාගේ results බලා ගන්න පුළුවන්. Once you saved A-level and O-level results, mark any one qualification as highest qualification before save the qualification tab. එතකොට මේ A-level හරි O-level හරි results දැම්මට පස්සේ එක මොකක් හරි qualification එකක් highest qualification එක විදිහට save කරන්න qualification tab එක සම්පූර්ණයෙන් save කරන්න කලින් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලා මම මේකේ description එකේ link එක දාලා තියෙනවා අපේ description එකේ. එතකොට one by one ආපහු මේ steps දිගේ ගියාම A to Z මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඔයාට ලේසියෙන්ම ඔයාගේ application එක යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ if you need to edit the subjects, click GCE O level or A level in the table and edit. ඔයාට ආපහු මොන හරි subjects edit කරන්න තියෙනවා නම් A level හරි O level හරි table එක click කරලා එතන edit කියන එක click කරන්න. එතකොට ඔයාට edit කරන්න අවස්ථාව තියෙනවා. දැන් අපි මේ කතා කරේ personal tab එකයි qualification tab එකයි and අපි general tab එකට move වුණොත් එතන තියෙනවා in the general tab please acknowledge the declaration by tick the check box before save the tab. අන්තිමට මේකේ declaration එකක් තියෙනවා. ඒක tick එකක් දාන්න save කරන්න කලින්. After acknowledge the declaration under the general tab, preview your application by click the apply button on the top of the page before submit in order to verify the spellings and accuracy of the information you have entered. මේ tick එක දාලා ඔයාට preview වෙනවා ඔයාගේ application එක. හරිද? එතකොට submit කියන එක ක්ලික් කරන්න කලින් ආපහු චෙක් කරලා බලන්න ඔයා දුන්නු ඉන්ෆර්මේෂන් හරියද මොනවා හරි ස්පෙලිංග්ස් වල වැරද්දක් තියෙනවද ඒ ටික චෙක් කරලා එඩිට් කරන්න තියෙන දේවල් තියෙනවා නම් එඩිට් කරලා තමයි අවසාන පේජ් එකෙන් සබ්මිට් කියන එක දෙන්න ඕනේ.
හරිද? ඊළඟට number 13 යටතේ තියෙනවා you don't need to fill the examination district and examination town under the examination details and also no referees detail under referees section in the preview page. මෙන්න මේ දේවල් ඔයාට fill කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොනවද? examination district එක, examination town එක, examination details and referees. ඒ කියන්නේ ඔයාගෙන අපිට අඳුරගන්න කවුරු හරි ඥාතීන්ගේ මොන හරි විස්තර දාන්න තියෙනවනේ ඒ section ඔයා fill කරන්න ඕනේ නැහැ කියලා තමයි මේකේ කියන්නේ. ඊට පස්සේ අංක 14 කියනවා in the preview page please choose your preferred communication method at the bottom of the page before submit your application. ඔයාගේ communication method එක මොකක්ද කියලා select කරන්න කියලා කියනවා application එක submit කරන්න කලින්. ඒත් එක්කම අංක 15 යටතේ keep the application reference number for your future references. This number will be sent to your registered email as well. If you did not receive it in the reasonable time, please check your spam folder. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඉවර වුණාම ඔයාට ඇප්ලිකේෂන් රිෆරන්ස් නම්බර් එකක් එනවා ඔයාගේ ඊමේල් එකට. ඒක ඔයා තියාගන්න මොකද ඒක ඉස්සරහට ඕනි වෙනවා. එතකොට ඔයාගේ ඊමේල් එකට සැලකිය යුතු කාලයක් ඇතුළත මේක ආවේ නැති වුණොත් ස්පෑම් ෆෝල්ඩර් එක චෙක් කරන්න කියලා තමයි කියන්නේ. ඊමේල් වල තියෙන ස්පෑම් ෆෝල්ඩර් එක චෙක් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ අංක 16 යටතේ තියෙනවා the candidate should be able to produce documentary evidence for the qualification if selected for the interview. එතකොට ඔයා select වුණොත් interview එකට ඔයාගේ මේ qualification ඔයා දීලා තියෙන qualification වල මොන හරි document ඔයාට දෙන්න වෙනවා. ඒක අපිට මෝල් වල එළවෙන result sheets වෙන්න පුළුවන්. එයාට ඔබට බැරි වුණොත් මේවා proof විදිහට ඉදිරිපත් කරන්න ඔයා disqualified වෙනවා ඒ වෙලෙම. කියන්නේ ඔයාගේ application එක ඒ වෙලෙම නැති වෙලා ඔයාට interview එකට face කරන්න දෙන්නේ නැති වෙනවා. ඒ හින්දා හරි details ලබලා දෙන්න බොරු ඒවා දුන්නොත් කොතනද හරි ඒක අහුවෙනවා කියන එක තමයි මේ වැඩි දුරටත් විස්තර කියන්නේ. ඒත් එක්කම ඔයා අවසානට මුළු ඇප්ලිකේෂන් එකම සබ්මිට් කරලා ඉවර වුණොත් ඔයාට ආයෙ කිසිම චේන්ජ් එකක් කරන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ ඔයා සබ්මිට් කරන්න කලින් ෆයිනල් සබ්මිට් බටන් එක ක්ලික් කරන්න කලින් ආපහු බලන්න මොන හරි ස්පෙලිංස් හරි මොන හරි ඔයා දුන්න විස්තර වල මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. Changes will not be permitted after submission of the application කියලා තමයි කියන්නේ. ඒත් එක්කම if there is any difficulty in submitting the application online please call and get and assistance on මෙන්න මේ කියන numbers වලට call කරලා 0112 220යි 51යි 15 එහෙම නැත්නම් 51යි 17 එහෙමත් නැත්නම් 51යි 18 working days වල උදේ 8යි කාලේ ඉඳන් හවස 4:00 වෙනකම් ඔයාලට පුළුවන් call කරලා මොනවා හරි වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් දැනගන්න. ඉතින් ඔය විදිහට තමයි ඔයාට instructions දීලා තියෙන්නේ. අපි දැන් බලමු application එකේ කොහොමද කියලා. හරි. ඔයා apply now කියන බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව අරගෙන එන්නේ. එතකොට එතන ඔයා දැනටමත් රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතන registration කියන එකේ sign up කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට විස්තර ටිකක් ගන්නවා. ඔයාගේ නම, email එක, password එකක් හදාගන්න වෙනවා. ඊට පස්සේ ඒ password එක ආපහු enter කරන්න මෙතන secret question එකක් දීලා තියෙනවා. මෙතන captcha එක retype කරන්න මෙතන ඊට පස්සේ register කියන එක ක්ලික් මේ විස්තර ටික දීලා රෙජිස්ටර් කියන එක ක්ලික් කරාම ඔයා මෙන්න මෙතන දුන්න ඊමේල් එකට ඔයාට ඊමේල් එකක් ගිහිල්ලා ඇති. හරි දැන් මේ තියෙන මගේ ඊමේල් එක account එක ඒකෙට මට මෙන්න මෙහෙම ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මෙතන please click the following link to activate your account කියලා මෙතන link එක දීලා තිනවා. ඔයා මේක ක්ලික් කරන්න ඕනේ. හරිද? මේක ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට ඔයාව අරගෙන එනවා. මෙතනට ඔයා අර මුලින්ම දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනේ. එහෙම දුන්නට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාව අරගෙන එනවා. එතකොට trainee staff assistant කියන එකනේ අපි යන්නේ. එතකොට please click here to apply. මෙතනට apply කරන්න දෙන්න. ඊට පස්සේ අර කලින් සඳහන් කරා වගේ මෙතන ඒකේ add to cart තියෙනවා. මේක add කරන්න cart එකට. ඊට පස්සේ මෙන්න මේ රේඩියෝ බටන් එක මෙතන ක්ලික් කරලා මෙතන apply කියන බටන් එක ක්ලික් කරා. එතකොට අර කලින් කතා කරපු අපි කිව්වා personal tab එක, qualification tab, ඊට පස්සේ මෙතන තියෙන experience tab එක,
achievements ඊට පස්සේ මෙතන අන්තිමට දෙනවා general tab එක ওই විදිහට විස්තර තියෙනවා. අපි මුලින්ම personal tab එක බලමු. personal tab එක load වුණාම මෙන්න මේ විදිහට ඔයාගේ title එක මොකක්ද? ඒ කියන්නේ Mr. Mrs. so කොයි විදිහද? ඊට පස්සේ initials මොනවද? ඒකත් කියලා තියෙනවා do not separate by dot එකකින් separate කරන්න එපා කියලා. ඊට පස්සේ last name එක name denoted by the initials වලින් කියන නම මොකක්ද කියන එක එතන දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ gender එක, ඔයාගේ birthday එක මෙතන තියෙනවා age should be between 18 and 24. ඒ කියන්නේ වයස අවුරුදු 18 සහ 24 අයට 24 මෙන්න මේ විදිහට. මෙන්න මේ දවස වෙනකොට 24ක් වෙලා තියෙයි. ඒ කියන්නේ 24 වෙන්න ඕනේ මේ වෙනකොට. ඊට වඩා වැඩි නම් ඇප්ලයි කරන්න බෑ. ඒ ඔයාලට ඇඩ්‍රස් දෙන්න තියෙනවා. ඔයාගේ postal town එක, district එක, telephone numbers, email. මෙන්න මෙතන තමයි preferred place of assignment. මෙතෙන්ට එක පළාතක් විතරක් දෙන්න කියලා කලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල දීලා තිබ්බා. එක පළාතක් විතරක් මෙතන ඔයා දෙන්න ඕනි. අසවාගේ NIC නම්බර එක, nationality ඔය විදිහේ විස්තර ටිකක් තියෙනවා. ඒ ටික දෙන්න. හරියට. ඊට පස්සේ ඊළඟ ටැබ් එක qualification ටැබ් එකට ගියාම ඒකේ ඔයාගේ ඉල්ලලා තියෙන qualification type එක. දැන් මෙතන නම් අපි හිතමු A level කියලා A level ක්ලික් කරාට පස්සේ එතන ඔයාට පුළුවන් ඔයාගේ subjects select කරගන්න. හරිද? දැන් index number A level වල index number එක මෙතන දෙන්න. ඊට පස්සේ ඒකට අදාළ මොනවා හරි මේක දුන්නට පස්සේ index number එක මෙතනට add කරන්න. දැන් මට index number එකක් දෙන්න විදිහක් නැහැ මෙතන. ඊට පස්සේ මෙතනින් ඔයාට එන subjects ටික තියෙනවනේ ඔයාගේ මේකට අදාළව. ඒක මෙතනින් one by select කරගන්න. ඊට පස්සේ ඒකට අදාළ grade එකත් මෙතනින් add subject විදිහට දෙන්න. හරිද? add subject දුන්නාම ඔයාට මේවා දැන් මෙතන disable වෙලා තිබුණත් ඔයාගේ මෙතන ඔයාගේ index number එක දුන්නාම මේ ටික හරියාවි. ඊට පස්සේ add තව මොනවා හරි qualification add කරනවා නම් මෙතනින් ඔයාට add qualification දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ මෙතන save දෙන්න. ඊට පස්සේ ඊළඟ qualification එකට යන්න. මෙතන GCE A level විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් qualification type එක A level. ඊට qualification GCE A level. ඊට index number එක දෙන්න. subjects එකක් මෙතනින් අපි හිතමු දැන් මම A level වලට මම chemistry කරා. එතකොට මම chemistry select කරා. ඊට පස්සේ මට ඒකට එකක් තිබ්බා home. ඊට පස්සේ මෙතනින් add හරි මෙතන මම ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා නැති හින්දා වෙන්නේ නැති මට මේක add subject එකක් දැන් මේ වෙලාවේ දෙන්න බෑ. ඕගොල්ලෝගේ ඉන්ඩෙක්ස් නම්බර් එක දන්න හින්දා ඒක add කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි experience කියන tab එකට ගියාම එතනත් මෙහෙම විස්තර ටිකක් අහලා තියෙනවා current working experience මොනවා හරි තියෙනවද කියලා. මේවා අර mandatory නෙවෙයි අනිවාර්යෙන්ම ඒවා නෙවෙයි. ඊපස්සේ achievement tab එකක් තියෙනවා. එතන මොනවා හරි මේක තියෙන විස්තර වලට දෙන්න. ඊපස්සේ general tab එකට යනවා. මෙතන ඔයාලට කියන්න තියෙන්නේ මෙතන ටික් එක දාන්න acknowledgement එකට. ඊට පස්සේ save කරන්න. එතකොට ඔයාලට මොනවා හරි edit කරන්න තියෙන ඒවත් කලින්ම edit කරලා ඒ විදිහට දෙන්න. අවසානයේට ඔයාලට එයි සම්පූර්ණයෙන්ම මේක submit කරන්න submit button එකක්. ඒක click කරන්න කලින් ආපහු සැරයක් බලන්න මොනවා හරි edit කරන්න දේවල් මේ එක එක ටැබ් වල දුන්න ඉන්ෆර්මේෂන් එක්ක ඔයාට තියෙනවද කියලා. ඉතින් ඔය විදිහට තමයි ලංකා බැංකුවේ අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර කියන තනතුරට බඳවා ගැනීම සම්බන්ධව තියෙන විස්තර. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේගොල්ලෝ දීලා තිබ්බ හොට්ලයින් එකට කෝල් කරලා විස්තර දැනගන්න. මෙතන අපි මේ ගැන විස්තර කිව්වා මේ නම්බර්ස් වලට. අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාවක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.